ඉතින් අපි දන්නවා දැන් අපි chat bot එකත් එක්ක ගනුදෙනු කරද්දී DeepSeek එතකොට ChatGPT, Grok AI, එතකොට Claude AI වගේ එක්ක ගනුදෙනු කරද්දී අපි prompt එකක් දෙනවනේ යාළුවට. මේ prompt එක strong වෙන්න තමයි ඔයාලට ලැබෙන ප්‍රතිචාරය හොඳ වෙන්නේ. ඉතින් ඔයාලා දන්නවද strong prompt එකක් ලියද්දී prompt එකක තිබිය යුතු ප්‍රධාන කොටස් හතරක් තියෙනවා. අපි එහෙම මෙහෙන් ගහලා ඔය එක එක જાතියේ දේවල් ගහලා මොකක් හරි ෆොටෝ එකක් කිල්ල ගත්තට වැඩක් නැහැ. අර හරි විදිහට මේ ප්‍රොම්ප්ට් එකක් ලියනකොට ඒකේ කොටස් හතරක් තියෙනවා. මේ කොටස් හතර ඇතුළත් කරලා ප්‍රොම්ප්ට් එක දුන්නම් පස්සේ ඔයාලට ලැබෙන ප්‍රතිචාරය ඉතාමත්ම ගුණාත්මක භාවයෙන් වැඩි වෙනවා. ඉතින් අංක 1 රෝල් එක. ඒ කියන්නේ භූමිකාව. ඔයා මොන වගේ ඒ කියන්නේ ඔයාගේ දැන් රෝල් එක මොකක්ද? දැන් ඔයා උදාහරණයක් විදිහට හිතන්න ඔයා ඉතිහාසය ගැන හොයනවා. හරිද? එතකොට ඔයා ඉතිහාස ගවේෂකයෙක් කියලා අපිට දාන්න පුළුවන්. ඉතිහාස ගවේෂකයෙක්. ඔයා දැන් විද්‍යාව සම්බන්ධව හොයනවා නම් විද්‍යා ගවේෂකයෙක්. හරිද? එතකොට ඔය ට්‍රැවලින් සම්බන්ධව හොයනවා මම ට්‍රැවලර් කෙනෙක් කියලා ඕන එකක් දාන්න පුළුවන්. ඔයා දැන් ඉන්න සිටුේෂන් එක. හරිද? මොකද්ද කියලා අහන්නේ පළවෙනි එකේ භූමිකාව. දෙවෙනි එක කාර්යය. හරි කාර්යය. ඒ කියන්නේ දැන් ඔයාට ඉතිහාස ගවේෂකයෙක් ඔයාට මොකද්ද ඕනේ? මොකද්ද වෙන්න ඕනේ? හරි. මට ඕනේ ලංකාවේ රජවරු ගැන. තුන්වෙනි එක තමයි සන්දර්භය කියලා කියන්නේ. මෙතනදී ඔයාට අහන්නේ මොකක් සඳහාද? හරි ඔයාට දැන් ඉතිහාසයේ ඔයා දැන් ඉතිහාසයේ ගවේෂකයෙක් ඔයාට ලංකාවේ රජවරු ගැන ඕනේ මොකටද? A level විභාගය සඳහා ඉගෙනීමට. A level විභාගය සඳහා ඉගෙනීමට තමයි මට ඕනේ. ඊට පස්සේ අවසාන එක ප්‍රතිදාන ආකෘතිය මේ format output කියන එක මෙතනින් කියවෙන ළමයි මේ PDF ක්‍රමයටද ඕනේ JPEG මොකක් හරි වගුවකද ඕනේ නැත්නම් ටයිපින් එකක් නිකන් ටයිප් කරලාද ඕනේ කොහොමද ඔයාට ආකෘතිය මොකක්ද ඕනේ format එක කියලා අහන්නේ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට prompt එකක් කියලා බලන්න ඔයාලට මොකක් හරි දැන් ඔයාලගේ idea එකක් තියෙනවා නම් මොකක් හරි දෙයක් ගැන හොයද්දි මෙන්න මේ ටික කරුණු ටික ඇතුළත් කරලා ලියන්න. ඔයා දෙන්න මම දැන් ෆිල්ම් එකක් ගැන හොයනවා නම් මම ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක්. මට දෙන්න මේකේ හරි විස්තරයක් කියලා. ඒකට ඔයාට හොඳ දෙයක් දෙනවා. නැත්තම් එහෙම මෙහෙම නිකන් දැම්මම පස්සේ ඔයාට හම්බෙන රිසල්ට් එක අඩු වෙනවා. අපි දැන් බලමු මේ විදිහට prompt එකක් ලියලා අපි මේ ලියපු කතන්දරේ දීලා ස්ක්‍රීන් එකට ගිහිල්ලා මට හම්බෙන ස්ට්‍රෝං විදිහේ පිළිතුර කොහොමද හම්බෙන්නේ කියලා මේ chat bot කරා. ඉතින් ළමයි මෙන්න මේ විදිහට තමයි prompt එකක ප්‍රධාන කොටස් 4 අපි වෙන් කරගත්තේ. මට ඕන ටික prompt එක තියෙන්න ඕන ටික අපි ලියන prompt එකේ ඇතුළත් වෙන්න ඕනේ ප්‍රධාන කරුණු 4 දාලා ඇතුළත් වුණා නම් අපේ prompt එක ගොඩාක් ශක්තිමත්. හරි. භූමිකාව මම ඉතිහාස ගවේෂණ කරන පුද්ගලයෙක්. කාර්යය මට අනුරාධපුර යුගයේ රජවරු ලයිස්තුවක් දෙන්න. සන්දර්භය මෙය මට පාසල් විෂය සඳහා ලිවීමට අවශ්‍යයි. එතකොට ඔයාලට ලස්සන පාසල් විෂය සඳහා අවශ්‍ය කාරණා ටික එනවා. හරිද? ප්‍රතිදාන ආකෘතිය මෙය ටයිපින් එකක් විදියට අංක ලයිස්තු කරලා දෙන්න. හරිද? ඉතින් ඔයාලට ඕන එකක් විදියට ඉල්ලන්න පුළුවන් හොඳේ. ඉතින් මම මේක අවසාන විදියට ගත්තා. මෙය භූමිකාව, කාර්ය, සන්දර්භය, ප්‍රතිදාන ආකෘතිය මේ හැම එකම මේකේ තියෙනවා හොඳ ස්ට්‍රෝං ප්‍රොම්ප්ට් එකක්. ඉතින් මම මේ ප්‍රොම්ප්ට් එක දෙනවා දැනට තිබෙන හොඳම සයිට් දෙකකට. ඒ කියන්නේ චයිනීස් සයිට් එකයි මෙතන ඇමරිකන් සයිට් එකයි. ඉතින් අපි බලමු දෙකේ ප්‍රතිඵල දෙකක් එන්නේ. අපි බලමු මේකට දාම්මා මෙයාට දුන්න ChatGPT මෙයා DeepSeek දෙකටම දීලා බලමු මොන වගේ අපිට ලැබෙන උත්තරය මොන වගේද කියලා. ඔන්න DeepSeek පටන් ගත්තේ ගැඹුරටම සර්ච් කරා. මෙන්න මේ විදිහට ලස්සනට දෙනවා. අපේ prompt එකේ strong වෙන දැක්කනේ. කිස්තු පූර්ව ගානක් දාලා හරියට ඔක්කොම ටික මේ DeepSeek කියන එක න ගොඩක් ගැඹුරට deep කියන්නේ ළමයි ගැඹුරට යනවනේ. ඉතින් ගැඹුරට ගිහින් සර්ච් කරනවා. තාම මෙයා නෑ. මෙන්න මෙයා හදලා තියෙනවා. මෙයා හදනවා මෙයා 20ක් 28 මේ අනුරාධපුරයේ හිටපු ඔක්කොම ටික ලස්සනට ලයිස්තුගත කරලා දෙනවා මේ දෙන්නේ පාසල් ළමුන්ට අවශ්‍ය විදිහට. මෙයා කියනවා ඔබට කැමති නම් මේ PDF එකක් ලෙස
සකස් කර දෙන්න පුළුවන් කියලා. එතන ඔව් කියලා ගහපු ගමන් එයා දෙනවා. දෙන්න කියලා ගහපු ගමන්. නේ මෙයා ඊට වඩා ගොඩාක් සර්ච් ඩීප් සර්ච් කරන. ඉතින් මෙයාට ලොකු කවරින් එකක් ඕන නම් මෙයාගෙන් වැඩ ගන්න. මේ ChatGPT ගෙන් වැඩ ගන්න. මේක සාමාන්‍යයෙන් බේසික් යන දෙයක් නා. ඉතින් මේ ඩීප් කියලා කියන්නේ මෙයා ඇඩට මම පේනවනේ. මේ වගේ ප්‍රොම්ප්ට් එකක් දුන්නාන් පස්සේ මෙයාලා ඔයාට හොඳ විදිහට අර යා හොඳට තේරුම් ගන්න ලියනවා. අරෙන් මෙහෙන් දුන්නාන් පස්සේ වෙන්නේ යාටත් තේරුම් ගන්න බෑ. අපිටත් තේරුම් ගන්න බෑ. 4-5 පාරක් කියන්න ඕනේ. අහන එක හරියට උත්තරයක් ගන්න බෑ. ඉතින් අනිත් දවසේ ওই ප්‍රොම්ප්ට් එකක් ටයිප් කරද්දී අර කාරණා 4 ඇතුළත්ව ප්‍රොම්ප්ට් එක ලියන්න. එතකොට ඔයාට හොඳ ස්ට්‍රෝං අවශ්‍ය පරිදි ප්‍රොම්ප්ට් එකක් එයාලගෙන් ලැබෙනවා.